ගෙනල්ලා ස්ටැක් කරගත්තු සොයිල් ඒක අපි ගේන්නේ මෙන්න මෙතන තියෙන ටයි බීම් ස්ටික් කරලා නැහැ මුල් හරියේදී. මුල් හරිය කරන්නේ නැතුව එන්නේ ඒ ටයි බීම් එක උඩින් ලොරිය ගියොත් ඒක නිසා ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ටයි බීම් එකට. ටයි බීම් එකේ යට බොටම් එක හරියට බේස් එක කම්පැක්ට් වෙලා නැත්නම් ඒක උඩින් ලොරියක් ගියොත් ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගේන්නේ නැහැ ලොරියක් ඒක මේ බිල්ඩින් එකේ ඇතුළට ගේන්නේ අපි ඉස්සරහා තියලා නැති ටයි බීම් නැති ඒරියා එකකින් තමයි ඇතුළට අරගෙන මේ විදිහට ස්ටැක් කරලා තියෙන්නේ. මේක ලේයර්ස් බයි ලේයර්ස් ෆිල් කරන්න ඕන නිසා අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා මේ ගේන සොයිල් එක සම්පූර්ණයෙන්ම ෆිල් කරනවා. සම්පූර්ණයෙන් ෆිල් කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඒක කම්පැක්ෂන් එකේ ඉන්නේ නැති නිසා. මොකද අපිටත් තිබ්බේ මේ විදිහට කරන්න. අපි එහෙම කරන්නේ නැහැ. මේක ලේයර්ස් බයි ලේයර්ස් කරන්න ඕන නිසා. ඒ වගේම ටිපර් ලොරි ඒවා සම්පූර්ණයෙන් ඇතුළට එන්න දෙන්න එපා. ටයි බීම් එකක් උඩින් නැත්නම් කරලා තියෙන ඕගොල්ලන්ගේ රබල් වර්ක් එකක් උඩින් ඒක ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ටයි බීම් එක මැදින් ගියොත් දෙපැත්තේ තියෙන කොලම්ස් එක ඇදෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක ලොකු හානියක් වෙනවා. ඒ නිසා ඒ දේ කරන්න එපා. හොඳින් මතක තියාගන්න. සොයිල් මේ විදිහට ස්ටැක් කරගන්න. ස්ටැක් කරගෙන 150 mm ලේයර්ස් වලට ඒක කම්පැක්ට් කරගන්න. ඒක තමයි කළ යුතු නියම ක්‍රමවේදය. සුති.